දැන් උදාහරණයක් විදිහට අපි කිව්වොත් මොන වගේ දේවල්ද මේ රෝග? කර්මයෙන් අපි අරන් එන රෝග මොන වගේ රෝගද? ගොඩක් වෙලාවට අද සමාජයේ බැලුවොත් පිළිකා රෝගීන් බහුලයි නේද? පිළිකා වගේ රෝග ඊට අමතරව කර්මජ රෝගී හැටියට ගන්න පුළුවන් විශේෂයෙන්ම පොතු කබර වගේ රෝග, සුදු කබර වගේ රෝග. ඒවා අඳුනගනිද්දිත් අපි අර හඳහන් පරීක්ෂාව මගින් විශේෂයෙන්ම අඳුන ගැනීමට විශේෂ ක්‍රමවේදයක් අපිට තියෙනවා. ඒ කියන්නේ ආයුබ්ලිස් එකේ හඳහන් පරීක්ෂා කරලා ඒවට ප්‍රතිකර්ම කරනවා. ඔව්. අපි ඒ ක්‍රමය කරනවා. මොකද සමහර රෝගීන්ට සමහර රෝග තියෙනවා ඊටම සරල රෝගයක්. හැබැයි ඒ සරල රෝගයක් වුණාට එයාට ඒක දීර්ඝ කාලීනව පවතිනවා. ඒ වගේම තමයි ටෙස්ට් එකක් කරාම මේ ටෙස්ට් වල මොනවත් ඒවා පෙන්වන්නේ නැහැ. හැබැයි රෝගියාට රෝගී තත්ත්වය තියෙනවා. සහ එයාගේ ඇවතුම් පැවතුම් වල විශේෂ වෙනස්කම් තියෙනවා. අපි දැන් ඇත්තටම මුලින්ම හඳහන අරගෙන පරීක්ෂා කරනවා මොනම ලෙඩෙක්ගේ. මොකද ඒකෙන් අපිට ගොඩක් දේවල් කරුණු निराකරණය කරගන්න පුළුවන්. හරි විදිහටම අපිට ප්‍රතිකාර ක්‍රමය සකස් කරගන්න පුළුවන් ඒක තුලින්.